ප්‍රියන්ත තව විනාඩි 5යි මට තියෙන්නේ කෝල් එක ගන්න. කෝ අර සප්ලයර්ගේ කොන්ටැක්ට් නම්බර් එක. මේ ඕඩර් එක ඩිලේ වුණොත් ලොකු පාඩුවක් වෙන්නේ. සර් මම ඊයේ ඒ කාඩ් එක මේ ෆයිල් එක අස්සර දැම්මා. නැත්තම් මේ පොතේ ලිව්වත් දන්නේ නැහැ. මට මතක නෑනේ. ප්‍රියන්ත හැමදාම වැදගත්ම වෙලාවට තමුසේ ගාව කොන්ටැක්ට්ස් නැහැ. අපි කොහොමද මෙහෙම බිස්නස් කරන්නේ? මෙහෙම ගියොත් මේක වහන්න තමයි වෙන්නේ. මේ සප්ලයර්ට අමතරව වෙන කෙනෙක්ගේ ඩීටේල්ස් තියාගන්න කිව්වට ඕගොල්ලෝ ඒක කරන්නෙත් නැහනේ. සර් කලබල වෙන්න එපා. මිස්ටර් පෙරේරා නේද? මෙන්න නම්බර් එක. අනිත් අයගේ ඩීටේල්ස් ඕන නම් ඒවත් මෙතන තියෙනවා. ප්‍රියන්ත පැය ගාණක් තිස්සේ හොයන එක ඔයා කොහොමද තත්පරෙන් ගත්තේ? සර් මම පරණ විදිහට කාඩ් එකතු කර ඉන්නේ නෑ. මේ තියෙන ඩිස්කනෙක්ට්. මගේ කොන්ටැක්ට්ස් ඔක්කොම බිස්නස් ටයිප් එක අනුව මේක කැටගරි කරලා තියෙනවා. බලන්න අපේ නෙට්වර්ක් එක ග්‍රෝ වෙන විදිහ පවා මේ ඩෑෂ්බෝඩ් එකේ පෙන්නනවා. අප්පා. එතකොට මම නිකන් බොරුවටද මේ කොල කෑලි ඇස්සේ හිර වෙලා ඉඳලා තියෙන්නේ? ඔව් ප්‍රියන්ත මේ ඩිජිටල් වර්ල්ඩ් එක නිකන් කාලේ නාස්ති කරන්න එපා. බිස්නස් එක ස්මාර්ට් විදිහට බිස්නස් කොන්ටැක්ට්ස් ඩිජිටලි මැනේජ් කරගන්න බලන්න. ඔයා තාමත් පරණ විදිහට නම්බර් හොය රස්තිය අඩු වෙනවද? කොන්ටැක්ට්ස් විතරක් නෙවෙයි මුළු නෙට්වර්ක් එකම සිම්ප්ලි මැනේජ් කරගන්න. අදම බිස්කනෙක්ට් එක එකතු වෙන්න.